සුබ දවසක් සියලු දෙනාට. අද අපි කතා කරන්නේ පහුගිය කාලේ මීදුම ඇතුලේ අඩංගු දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ වගේම කතා කරනවා මේකේ ඉතිහාසය සහ මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම විදිහ තමයි අද අපි කතා කරන්නේ. මේ දවස්වල අධික නියුමෝනියා තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් පිරිස දහස් ගණන් ඉස්පිරිතාලවල වල මේ දවස්වල සංඛ්‍යාලේඛන එළියට දාන්නේ නැහැ. නමුත් සමහරු දැන් මාධ්‍යට ඇවිල්ලා කතා කරනවා මේක ගැන. නමුත් ඒගොල්ලන්ටත් වැටහීමක් නැහැ මේ මොක ඇයි මේක කොහොමද මේකම වෙන්නේ කියලා. මම ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය ලංකා ස්වසන රෝග වෛද්‍යවරුන්ගේ සංගමේ පසුගිය වසරේ සභාපති. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වායු දූෂණය ගැන. ඉතාමත් වැදගත් මාතෘකාවක්. මේ දිනවල ශ්‍රී ලංකාවටත් බලපාන මාතෘකාවක්. ශ්‍රී ලංකාවේ වායු ගෝලය දූෂිත තත්ත්වයට පත් වුණා පහුගිය දවස් කිහිපය තුළ. වායු දූෂණ නිසා ස්වසන රෝග බහුලව ඇති වෙන්නට පුළුවන්. නිදන්ගත ස්වසන රෝග පවතින පුද්ගලයන් විශේෂයෙන් ඇදුම රෝගය, පුප්පුසිය ස්වසන අවහිරතා රෝගය වැනි ස්වසන රෝග පවතින රෝගීන්ට වායු දූෂණයට නිරාවරණය වීමෙන් ඒ තත්ත්වය වැඩි වීමට පුළුවන්. සාමාන්‍යයෙන් වායු ගෝල දූෂණයේ තත්ත්ව දර්ශකයක් තිබෙනවා. වායු තත්ත්ව දර්ශකය හොඳටම තියෙන්නේ කොළ පාට තියෙනකොට. ඊට පස්සේ කහ පැහැයෙන් තිබුණත් යම් ප්‍රමාණයකට හොඳ තත්ත්වයක් තියෙනවා. නමුත් තැඹිලි රතු සහ දුඹුරු තත්ත්වයට පත් වුණාම එය සෞඛ්‍යයට අහිතකර වෙනවා. වායු දූෂණයට ප්‍රධාන හේතුව වන්නේ විශේෂයෙන් දහනය සහ වාහන දුම, දුම්බීමෙන් පිට වෙන දුම ආදී විවිධ අහිතකර සංඝටක. කාබන් මොනොක්සයිඩ් වායුව, සල්ෆර් ඩයොක්සයිඩ් වායුව, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වැනි වායු පමණක් නොවේ. ඉතා කුඩා වායු අංශුන්, දූවිලි අංශුන් නිසා වායු දූෂණය ඇතිවීමට පුළුවන්. මෙම දූවිලි අංශු නිසා දූවිලි අංශු පෙනහළු තුළ තැන්පත් වීමෙන් ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන් ස්වසන රෝග, විශේෂයෙන් පුප්පුසිය ස්වසන අවහිරතා රෝගය වැනි රෝග ඇතිවීමට පුළුවන්. තිබෙන ස්වසන රෝග තත්ත්වයන් තව දරුණු වීමට පුළුවන්. ඊට අමතරව දීර්ඝකාලීනව හෘදයාබාධ, ආඝාතය වැනි රෝගී තත්ත්ව පවා වායු දූෂණය නිසා ඇතිවෙන්නට පුළුවන්. නිවස තුළ මෙන්ම බාහිර වායු ගෝල දූෂණය වෙන්ම නිවස තුළත් වායු දූෂණය ඇතිවෙන්නට පුළුවන්. ඒකට කියනවා අභ්‍යන්තර දූෂණය. අපි දන්නවා නිවස තුළ හුඟක් වෙලාවට සමහර ගෙවල් වල දහනය සිදු වෙනවා, දර මගින් උයනවා. එතකොට ඊට අමතරව සමහර පුරුදු වෙලා ඉන්නවා පොලිතින් දමන්න. ඉතින් පොලිතින් ලිපට කිරීම මගින් තාන අහිතකර වායු දූෂණයක් නිවස තුළම ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව මදුරු කොයිල් භාවිතය නිවස තුළ, ඒ වගේම හඳුන් කූරු දහනය ආදී විවිධ දුම් වර්ග නිසා පවතින ස්වසන රෝග උග්‍රවීමට පුළුවන්, නව ස්වසන රෝග ඇතිවීමට පුළුවන්. ඉතින් අප සෑම දෙනාගේම යුතුකම තමයි අපේ වායු ගෝලයේ දූෂණය අවම කිරීමට කටයුතු කිරීම. මගින් විශේෂයෙන් ස්වසන පද්ධති පමණක් නොව අනිකුත් රෝග, විශේෂයෙන් හෘදයාබාධ, ආඝාත තත්ත්වය පවා වළක්වා ගන්නට පුළුවන්. ඊට අමතරව වායු දූෂණ නිසා මවගේ කලලයට පවා යම් බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. උපදින්න ඉන්න දරුවාට අහිතකර තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අප සියලු දෙනාම මේ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේක ඇත්තරම කිව්වොත් මේක ජීවාවියක්. ඇමරිකාවෙන් තමයි මේක දාන්නේ. බැරලෝහ බර වැඩි නිසා ඉක්මනට පොළොව ගත වෙනවා. ඉතින් මේ බැක්ටීරියාව හැල්ලු නිසා දවස් කීපයක් අපි එක්කම වාතාශ්‍රය තියෙනවා. ඉතින් මීදුම වගේ මේ බැක්ටීරියාව පාට දෙකකින් තියෙනවා. තැඹිලි පාට, රතු පාටට හුරු හැඩේ සහ සුදු පාට හුරු හැඩේ. ඉතින් මේවා මහා පරිමාණ වශයෙන් දානකොට රතුපා හැටේට හොඳටම පේනවා. සමහරලාට ගංගාවලින් මතුවෙන්න පුළුවන් රතු පාටට, නැත්නම් වාතාශ්‍රයේ රතු පාටට පේන්නේ මේක තමයි. මේ බැක්ටීරියාවට කිසිම ඇන්ටිබයොටික්යක් වැඩ කරන්නේ නැහැ. හොස්පිටල් වල තියෙන පෙනිසිලින් නැත්නම් එමිලෝග්ලයිකෝසයිඩ්ස් කියන මේ ඇන්ටිබයොටික් වැඩ කරන්නේ නැහැ. බරපතලම තත්ත්වයක් ගහන මේ කාබෝපීනම්
ඇන්ටිබයොටික් වැඩ කරන්නෙත් නැහැ. මොකද මේක ඉවෝල් වෙන ද්‍රව්‍ය තියෙනවා මේ බැක්ටීරියාව ඇතුලේ ක්‍රෝමසෝම් වල ඇතුළේ තියෙන එන්සයිම් වර්ග තියෙනවා මේක ඔරොත්තු දෙන SME කියන එන්සයිම් වර්ග තියෙනවා මේ ඇන්ටිබයොටික් වලට ගහන. තව එකක් තියෙනවා extended spectrum lactamases කියලා. ඒවා එන්සයිම වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඇන්ටිබයොටික් ගන්න හැම එකටම මේගොල්ලෝ ප්‍රතික්‍රියා දක්වනවා. ඉතින් මේක බේරන්න බෑ. ඉතින් මේක නිකන් හරියට බැක්ටීරියාව ඇතුලේ වෙනම ලෝකයක් තියෙනවා වගේ තමයි. දැන් මේක ඉතිහාසය ගත්තොත් අහසින් දාලා ජනගහනය නැති කරන්න කලින් මේක මිනිසුන්ට ඇඟට දාලා පරීක්ෂණ කරන්න ඕන. කොච්චර උරා ගන්නවද, කොච්චර වෙලා යනවද, මාස කීයක් යනවද, මිනිසෙක් නැති වෙන්න කොච්චර දාන්න ඕනද, ඒ වගේ පරීක්ෂණ කරන්න ඕන. ඉතින් ඕකට අවුරුදු 200 වගේ යනවා. ඉතින් හරියටම හරි ඒක ඕක මුලින්ම මේ නූතන ඉතිහාසයේ මේක එළියට ගන්නේ 1816-17 වගේ. ඉතින් මේක නිදන් කරලා තිබ්බේ ඉතාලිය වෙනීසියේ තමයි ඕවා නිදන් කරලා තිබ්බේ. ඕවා ඊජිප්තුවෙන් මෙඩිටරේනියන් සී එක හරහා ගෙනාපු නිදන්ගත භාජනවල තමයි ඕවා දාලා තිබ්බේ. ඉස්සර ඕවා පාවිච්චි කරලා තිනවා පාරාවල මාරයට වැඳලා ගුරුකම් කරන පාරාවලගෙන් පවතගෙන ඉන්න කෙනෙක් හිටියා. බර්තලමෝ BCO කියලා කෙනෙක් විවිධ බෙහෙත් ಜಾති අඳුරන. එයා තමයි මේවා මුලින්ම ගොඩ අරගෙන ඔය පල්ලියේ ෆාදර්ලා එක්ක මුලින්ම ඔය පොලොන්ටා කියන ෆෙස්ටිවල් එකක් වෙලාවේදී ඔවා කෑමට දැම්මේ. දවස් කීපයක් යනකොට මේ රතු පාට වෙන්න ගත්ත කෑම කන හැමදේම රතු වෙන්න ගත්තා. ගංගාවල්, ඇලදොලවල්, ආණු පද්ධති හැමදේම රතු වෙන්න ගත්ත වෙනීසියේ. ඉතින් මිනිස්සු ගොඩක් කලබල වෙන්න ගත්තා. ඊට පස්සේ තමයි මේ බර්තලොමියෝ BCO මේ නම දැම්මේ රේෂියා මාසසන්ස් කියලා බැක්ටීරියාවට. ඉතින් එහෙම දැම්මේ පේටන්ට් බලපත්‍රයක් දාලා මේක ඒගොල්ලෝ සතුයි කියලා ඔප්පු කරන්න. ඊට පස්සේ තමයි මහ ජනතාවට හිමීට පරීක්ෂණ කරන්න ගත්තේ. මුලින්ම ඩෙන්ටිස්ලා පාවිච්චි කරන්න ගත්තා. මේ බැක්ටීරියාව දැම්මා කොච්චර වෙලා යනවද, ලේවල්ට උරා ගන්නවද නැද්ද කියලා චෙක් කරන්න. ඕක අවුරුදු පරීක්ෂණ කරා 1960 වෙනකන්. ටේඩි ලොස් ඇන්ජලිස් නුවර අහසින් ප්ලේන් වලින් සහ බෝට් වලින් මේ බැක්ටීරියාව භාජන වලින් දැම්ම කෙලින්ම ඇඟට යන විදිහට. ඉතින් ඔහොම වරින් වර පරීක්ෂණ කරා මිනිසුන්ට. ඒ වගේම සෝවියට් යූනියන් හසින් දැම්මා. ඉතින් ඒගොල්ලන්ට ඕක ආරංචි වුණා. ඕක හොඳටම ආරංචි උනේ 1960 ගණන් වල ලොස් ඇන්ජලිස් නුවර කෙනෙක්ට හදවත් රෝගයක් වැළඳෙනවා. ඉතින් මේ පරීක්ෂණ කරාම කොහොමද වැළඳුනේ මේක කියලා දොස්තරවරු හොයාගත්ත මේ බැක්ටීරියාවෙන් තමයි වැළඳුනේ කියලා. ඉතින් ඊට පස්සේ පරීක්ෂණ කරන්න ගත්තා මේ බැක්ටීරියාව කොහින්ද ලොස් ඇන්ජලිස් නුවරට ආවේ. එහෙම පරීක්ෂණ කරගෙන යද්දී තහවුරු වුණා ඇමරිකානු ගුවන් හමුදාව විසින් අහසෙන් මේක දැම්මයි කියලා. ඊට පස්සේ මේ මහ ජනතාව කැළඹුණා ජීවාවි මිනිසු හරහා පරීක්ෂණ කරනවායි කියලා. කොච්චර දුර දිගට ගියාදිකොත් 1970 දී කොංග්‍රස් එකේ හියරින් එකක් තිබ්බා මේ සම්බන්ධයෙන් ජීවාවි භාවිතය ගැන. ඒක හියරින් එකෙන් පස්සේ තීරණය කරා මේක මිනිස්සු හරහා ආයේ පරීක්ෂණ කරන්න නැහැ කියලා. මේගොල්ලෝ ඊට පස්සේ මිනිසුන්ට ටීවී එකට පේන්න මේ භාජන ඔක්කොම පුච්චලා දැම්මා. මහා භයානක කාලයක තමයි ඉතින් හැමෝම ඉපදිලා ඉන්නේ. ඉතින් මෙච්චර වෙලා අපි කතා කරේ මේ ළඟ ඉතිහාසය ගැන. දැන් ඊටත් එහා අපි ඉතිහාසයට ගියොත් ඊජිප්තුවේ හිටපු පාරාවෝ ඒගොල්ලෝ මැරුණයින් පස්සේ මිනි පෙට්ටියට ඒගොල්ලෝ එම්බාම් කරනවා. එම්බාම් කරන්නේ මේගොල්ලොන්ගේ කාබන් සිරුර ඒ විදිහටම පවත්වාගෙන යන්න ආත්මය ආයඟට එන විදිහට ශරීරයත් එක්කම නැගිටලා මේ ලොකු සංහාර ඇති කරන්න මේගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා. මැරුණු ගමන් එම්බාම් කරපු බොඩි එකත් එක්ක බැක්ටීරියාව දානවා. ව්‍යාප්තලා මිනි පෙට්ටිය ඇතුලේ මේගොල්ලෝ ඒ කාලේ නයිල් ගඟ පටන් ගන්න තැනට ගෙනහින් මේ මිනි පෙට්ටි දානවා. නයිල් ගඟ ඉස්සර රතු පාටට හැරිලා තිනවා අවුරුදු 2000කට කලින් ජනගහනය පාලනය කරන්න. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ හමුදාවට මේ බැක්ටීරියාව දාලා තිනවා මේගොල්ලෝ ඝාතනය කරන. තොට ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යත් මැරුණේ මේ බැක්ටීරියාවෙන් තමයි. ඒ වගේම ඉංගලන්තේ මේක පාවිච්චිලා තිනවා බැක්ටීරියාව. දියම මුළු තේම්ස් නදියම රතු පාටට හැරිලා තිනවා මේ බැක්ටීරියාවෙන්. ඊට පස්සේ මිනිස්සු සෑහෙන මැරලා තිනවා ජනගහනය පාලනය කිරීම. ඒ වගේම බයිබල් එකේ සඳහන් වෙනවා මුළු අහසම රතු වෙන්න ගන්නවා ඉස්සරහට.
ගංගාවල් රතු වෙන්න ගන්නවා ජේසුතුමාගේ ඊළඟ පැමිණීම ලං වෙනකොට. ඒ වගේම ආත්ම කීපයක් ලෑස්තිලා ඉන්නේ ආයෙත් වසංගතයක් විදියට මේ බැක්ටීරියාවෙන් මිනිස්සු කෝටි ගණන් මැරෙන්න. එකේ තමයි පිලිප් කුමාරයා. එයාගේ කොහොමත් තියෙනවා ප්‍රසිද්ධ වාක්‍යයක් මට පුළුවන් නම් වසංගතයක් කළා මම එනවයි කියලා මැරුණයින් පස්සේ මේ ලෝකේ ජනගහනය පාලනය කිරීම. එයාගේ මමී එක බොඩි එක තියෙනවා බකින්ගම් මාලිගාව යට මේ බැක්ටීරියාව දාලා තමයි මෙයාගේ මිනිය ගොඩට ගන්නේ මිනිසු ජන සංහාරය සඳහා. දැනගන්න ඕන බකින්ගම් මාලිගාවේ ඉන්න කට්ටිය ඔක්කොම පිරමීඩ උඩ තමයි ඔටුන්න පලන්දවන්නේ. ඊජිප්තුවෙන් තමයි ඒගොල්ලෝගේ මුල් පවුල් ඔක්කොම පැවතගෙන ඉන්නේ. ඒකත් කියන්න ඕන. ඉතින් මේගොල්ලෝ මැරුණයි පස්සේ වසවර්ති මාරයා වෙන්න තමයි කවදා හරි ප්‍රාර්ථනා කරන්නේ. ඒකත් ලෝකේ පලිඤ්ඤතාවට ඕන මං හෙලි කරා. ඒ වගේම කියන්න ඕන ඊජිප්තු රාජධානිය බිඳුනයින් පස්සේ මේ පවුල් ඔක්කොම වෙනීසියට තමයි සංක්‍රමණය වුණේ. ඒගොල්ලොන්ගේ මේ රත්තරන් ඒ වගේම මේ බැක්ටීරියා වර්ග භාජනත් එක්ක තමයි ඒගොල්ලෝ ගියේ. ඒවා තමයි 1819 දී මේ ගොඩ අරගෙන පේටන් බලපත්‍රයක් දැම්මේ. මේ බැක්ටීරියාව කන්සන්ට්‍රේෂන් එක වැඩි වුණාම තමයි රතු පාටට හැරෙන්නේ. අහසින් දානකොට ඒක තමයි රතු පාටට පේන්නේ. ඊයේ පෙරේදාත් ඉරානි ගංගාවක් රතු පාටට හැරුණා. ඉතින් ලෝකෙම හැරෙන්න නියමිතයි මේ පාටට. මේකෙන් බේරෙන විදිහ ගත්තොත් මේක කන්සන්ට්‍රේෂන් එක බැක්ටීරියාව ඇඟට වැඩියෙන් ගියාට පස්සේ මේ හාර්ට් එකට ඔළුවට මොලේට පපු ප්‍රදේශයට විශේෂයෙන් කියන්න ඕන දහස් ගානක් නියුමෝනියා තත්ත්වයට ඇති වෙලා තිනවා. මේ නිසා මේ බැක්ටීරියා වැඩියෙන්ම තියෙන්නේ ඉස්පිරිතාලවල වල ප්‍රසිද්ධ ස්ථානවල තමයි වැඩියෙන්ම තියෙන්නේ. විශේෂයෙන් ඉස්පිරිතාලවල සබන් වල මේ ඇඳුම් වල තමයි ගැවසෙන්නේ වැඩියෙන් මේ බැක්ටීරියාව. මේකට ප්‍රතිකර්මය විදියට ඉතින් කියන්න පුළුවන් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම නවත්තන්න ඕන. ඒ වගේම හොඳට ඉරේලිය තියෙන දවස්වල ඊට පහුවිඳ දවසේ මුළු දවසෙම සීතල කාලගුණයක් එක මීදුමක් පවතිනකොට එළියට බහින්න එපා. මේ බැක්ටීරියාව තමයි දාන්නේ. මේකට ඇන්ටිබයොටික් වැඩ කරන්න නැති හේතුව තමයි පටගාලා කොලෝනියක් හදනවා. ඒ තැන්වල ඇඳුම්වල හෝ සබන්වල හෝ තමාගේ ඇඟට ඇතුළුනාට පස්සේ කොලෝනියක් හදනවා. ඊට පස්සේ බයෝෆිල්ම් එකක් කියලා අපි කියන්නේ ඉක්මනට මල්ටිප්ලයි කරලා බයෝෆිල්මයක් වගේ ආරක්ෂිතව මේගොල්ලෝ ඊට පස්සේ ඉවෝල්ව් වෙනවා. අලුත් පරිසරවලට හැඩ ගැහෙනවා. හරිම අමාරුයි බේරන්න. රැට කන එක නවත්තන්න ඕන. එතකොට මේ බැක්ටීරියාව බඩගින්න තිබ්බහම ඇරලා යන්නේ. ඒ වගේම කියන්න ඕන ෆ්‍රීකවන්සි වලින් පුළුවන් මේ බැක්ටීරියාව නැති කරලා දාන්න. ඒකම ගිය ඕක තමයි. ඉතින් අපි කලින් කියලා තිනවා ඉස්සරහට මේ විදිහට ඉන්න ඕනේ කියලා. කිසිම රෝගයක් හැදුනාම ප්‍රධාන පෙළේ ස්පිරිතාල වලට යන්න එපා. රැට කන එක නවත්තන්න. ඒ වගේම කියන්න ඕන ඔයගොල්ලෝ අන්තර්ජාලයේ දකින්න නැති මස් මාළු වල ඇතුලේ තියෙන බැක්ටීරියා වර්ග දැන් මේ අලුත් බැක්ටීරියාව නිසා මේගොල්ලෝ කොලෝනි ඉක්මනින් මල්ටිප්ලයි වෙනවා මස් මාළු ඇතුලේ. ඒ නිසා මස් මාළු කන කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන පිලිප් කුමාරයාගේ මමිය ඊළඟ අවුරුද්දේ වාතාශ්‍රයට මුදාහරින්න නිමිතයි. ඒකෙන් අමුතුම සතෙක් තමයි එළියට එන්නේ. චූටි බැක්ටීරියාවකින් පටන් අරන් සතෙක් බවට නිර්මාණය වෙනවා ශරීරය ඇතුළෙම. ඉතින් කට නොගහපු කට්ටියන්ට ෂොට් එක වදින්නේ එතනින් තමයි. ඉතින් ඒකෙන් පැහැදිලි මේ ලංකාවේ අනාගතයේ රජතුමයි දේව මණ්ඩලයටයි ඕන පිරිස විතරයි ඉතුරු කරගන්නේ. අනිත් කට්ටිය ඔක්කොම මැරිලා යනවා. අනාගත පාලකයටයි දේව මණ්ඩලයයි ඕන විදියට බැක්ටීරියා වර්ග ශරීරවලට දාලා අනවශ්‍ය පිරිස අයින් කරනවා. ඉස්සරහට කට නොගහපු හෝ ගහලා අදාළ නැහැ. ඒකයි. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට දැඩි තීරණ ගන්න ඕන. ටවුන් වල ඉතුරු වෙන කට්ටිය මේ ඔක්කොටම අහු වෙනවා. ජොබ් වලින් අයින් වෙන්න ඕන. ටවුන් වලින් ඈත් වෙන්න ඕන. එහෙනම් තමන්ගේ කාලේ හරි වටිනවා. අනික් කට්ටියන්ගේ වීඩියෝ බලලා වැඩක් නැහැ. හොඳේ. ඒගොල්ලන්ට අහු වෙන්නත් එපා, සල්ලි දාන්නත් එපා. අද ප්‍රථම වතාවට කිව්වා ලෝකෙම මේ බැක්ටීරියාවේ ඉතිහාසෙත් එක්ක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.